කෝච්චි ස්ටේෂන් එකක හිඟන්නෙක් හිටියා. මිනිස්සු එනවා යනවා කිසිවෙකුගේ හුදියා බලන්නෙවත් නැහැ. එක් දවසක සූට් බූට් අඳපු මිනිහෙක් ඔහු අසල නවතිලා මෙහෙම කිව්වා. දෙන්න දෙයක් නැත්තන් ඉල්ලන්නත් එපා. ලෝකේ ගමන් කරන්නේ ගනුදෙනු මතයි. ඒ වචන ටික හිඟන්නාගේ හදවතටම වැදුනා. ඒ දවසින් පස්සේ ඔහු දවස් දෙකක්ම නිදි නැතුව සිතන්න ගත්තා. මට දෙන්න පුරුවන් දෙයක් ඇත්තටම නැද්ද? ඉදාම ඔහුගේ ඇස් ස්ටේෂන් එකේ තිබුණ සුවඳින් පිරි මල්. ඔහුට උත්තරයක් වගේම අවස්ථාවක්ද පෙනුණා. ඊළඟ දවසෙන් ඔහු ඉල්ලීම නවත්තලා මිනිසුන්ට මල් දීලා ඒ විනුවට මුදල් ගන්න පටන් ගත්තා. මිනිස්සු පෙරට වඩා වැඩි මුදලක් දුන්නා. මොකද දැන් ඔහු හිඟන්නෙක් නෙමෙයි. ඔහු කුඩා ව්‍යාපාරිකයෙක්. මාස කීපයක් ගත වුණා. හිඟන්න හොඳ ඇඳුමක් ඇඳන් ආවා. ඔහුට අර මහත්ය හම්බුණා. මොකද මේ වෙනස? අහුවා. ඔහු සීතල සිනහවක් දාලා කිව්වා, මිනිස්සු මට හිගා දුන්නේ නැහැ. ඔවුන් මගේ මල් මිලදී ගත්තා. මම හැම වෙලාවෙම පොහසත්. දුප්පත් වෙලා තිබුණේ මගේ සිතුවිලි විතරයි. ඒ නිසා යාළුවනේ, සිතුවිලි විනාශ කරන්න. ඔබ වෙනස් වුණාම ඔබේ ජීවිතේම විනාශ වෙයි. වාසනාව කියන්නේ සිතුවිල්ලෙන් පටන් ගන්න ගනුදෙනුවක්.